මගේ ඉදිරිපිට මේ තියෙන්නේ තනිකටුවෙන් පියාඹන චිත්‍රපටයේ මට ලැබුණු සම්මාන දෙක. එම වසරේ හොඳම නිළියට හිමි ජනාධිපති සම්මානය, කලාකරුවෙකුට විශ්ව සම්භාවනාවට පත්වීම සම්බන්ධයෙන් ලැබිච්ච විශ්ව කීර්ති සම්මානය යන සම්මාන දෙක. තනිකටුවෙන් පියාඹන චිත්‍රපටයේ මට හිමි වැටුප එක රුපියලක් නොලබනකොට තනිකටුවෙන් පියාඹන චිත්‍රපටයේ සම්බන්ධයෙන් විචාරයක් කියපු විචාරකයාට රුපියල් ලක්ෂ 50ක ගෙවීමක් කරන්න නිෂ්පාදකයන් සිද්ධ වෙනවා. ධිට්ඨධම්ම වේදිනිය කර්මය සම්බන්ධයෙන් මට නැවත වතාවක් විශ්වාසය පළ කරන්න ඉඩහසර සැලසිලා මේ නඩු තීන්දුවේ චිත්‍රපටයේ වෘත්තීය අයිතිය වෙනුවෙන් එක රුපියලක් නොලබනකොට මම එම නිර්මාණයට විචාරයක් ලියපු විචාරකයාට රුපියල් ලක්ෂ 50ක් ඒක මට කප්පන් ගෙවන්න බෑ කියපු නිෂ්පාදකයාට මොකක්ද මේ චිත්‍රපටයේ නිෂ්පාදකයාට අධ්‍යක්ෂකවරයාට වෘත්තීය ගෙවීම පැහැරහැරපු ඔවුන් දෙදෙනාටම තව ඉදිරියට ගෙවන්න දෙවි ඊට වැඩිද